හායි ඔයාලට කොහොමද? එන්නකෝ අපි දෙන්නගේ විනෝදාංශයට පටන් ගත්ත අපේ නයිමිරිස් වගාව බලන්න. ඇත්තටම මේක ගොඩක් සාර්ථක වුණේ නම් නෑ. කොළ කුඩ වෙන ලෙඩේ ආවා මේව පුංචි කාලෙම. ඒත් සාමාන්‍ය අස්වැන්නක් සැලකිය යුතු තරමේ අස්වැන්නක් අපිට තියෙනවා. අපි නිතරම කෑමට නයිමිරිස් එකතු කරගන්න නිසා තමයි අපි මේ වගාව පටන් ගත්තේ. මම අහලා තියෙනවා නයිමිරිස් හෘද රෝගවලටත් ගොඩක් හොඳයි කියලා. ඒ වගේම තමයි ඉතින් අමතර ආදායමක් උපය ගන්නත් මේක හොඳ වගාවක්. දවසේ ඔයාට පැය දෙකක් හොඳටම ඇති මේ වෙනුවෙන් කැප වෙනවා නම්. මෙතන තියෙන්නේ පැල 7ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් මාසෙකට කිලෝ එකක් වගේ කඩා ගන්න පුළුවන්. YouTube එකේ ගොඩාක් වීඩියෝස් තියෙනවා මේ නයිමිරිස් වගාව සම්බන්ධයෙන්. මහා පරිමාණයෙන් වගා කරන අය ගැන වීඩියෝ තියෙනවා. ඉතින් ඔයාට ඒවා බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපිත් මේ දේ අත්හදා බලන්න, ඒ වගේම අපේ හොබි එකක් විදියටනේ පටන් ගත්තේ. දැන් මේ වගේ වගාවක් කරන්න ඔයා හිතන්න පුළුවන් ඔයාලට ලොකු ඉඩ ප්‍රමාණයක් ඕන කියලා. ඇත්තටම ඔයාට උනන්දුව තියෙනවා නම්, ඔයාට මේ ගැන උනන්දුවක් තියෙනවා නම් ලොකු ඉඩ කඩක් යන්නෙත් නෑ. මේ වගේ වගා පැකට් වල මේ වගේ පොඩි ඉඩ ප්‍රමාණයක වුණත් ඔයාට වගා කරගන්න පුළුවන්. ඔයාගේ කාලය කළමනාකරණය කළා ඒ කාලය ඵලදායී විදියට ගත කරන්න. ඉතින් ඔයත් අදම නයිමිරිස් වගාවක් පටන් ගන්න. ඉතින් නයිමිරිස්ම වෙන්න ඕනෙත් නෑ, වෙනින් වගාවක් හරි අදම පටන් ගන්න. එහෙම දෙයකින් හිතට ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ. මම පොඩි කාලේ ඉඳලා අත්හදා බලපු දෙයක් කියන්නද? ඒ කියන්නේ ගහක මෙන්න මේ වගේ අනවශ්‍ය විදියට ගොඩාක් කොළ තියෙනවා නම් ඒ ගහේ ඵලදාව ටිකක් අඩු වෙන්න බලනවා. එතකොට කරන්න ඕනේ මේ වැඩි කොළ කපලා අයින් කරන්න ඕනේ. වැඩි කොළ විතරක් නෙමෙයි ලෙඩ වෙච්ච කොළ තියෙනවා නම් ඒවත් කපලා අයින් කරන්න ඕනේ. කපලා හැබැයි එතනම තියන්න එපා ලෙඩ කොළ නම්. මොකද ඒවා අනිත් චාකොලටත් බෝ වෙන නිසා. දැන් මම මෙතන මේ ලෙඩ කොළ නෙමෙයි සාමාන්‍යයෙන් තියෙන කොළ නිසා මම මෙතනටම කපලා දානවා. ඒත් ඔය කොළ කොඩ වෙච්චා සත්තු ඉන්න පිටිමකුණු ඉන්න ඒ වගේ කොළ නම් කවදාවත් කපලා එතනම දාන්න එපා. මොකද ඒක අර ඒ රෝගේ පැතිරෙන්න බලනවා වැඩි. මම මේ වැඩ අතරේ එක්කෙනෙක් ඇවිල්ලා එයාගේ බඩගිනි නැටුම නටනවා. එයාට බඩගිනිලු. ගොඩක් අපේ වයසේ ඉන්න අය, තරුණ වයසේ ඉන්න අය මේ දේවල් කරන්න කැමති නෑ. ඒ වුණාට එයාලා දන්නේ නෑ මේ දේවල් වලින් අපේ ජීවිතේට ලැබෙන වාසි මොනතරම් තියනවද කියලා. අවසානයේ ඵලදාව මේ විදියට දකිනකොට හිතට දැනෙන සතුට ඒ දේවල් කියලා නිම කරන්න බෑ. ජීවිතේට වටින වැදගත් මේ වගේ වීඩියෝ බලන්න ඔයත් කැමති නම් මාව subscribe කරන්න.